සුබ දවසක්. මම උදිත. මේ තමයි අපේ EC POS සිස්ටම් එක. මේක හදලා තියෙන්නේ විශේෂයෙන්ම කුඩා ව්‍යාපාරිකයන් සඳහා. අපි බලමු මේ සිස්ටම් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. හරි. මම ඉස්සෙල්ලාම යන්නම් ඉන්වොයිස් පැනල් එකට. ඒකෙන් තමයි අපි කස්ටමර්ට බිල් එකක් ඉෂුව කරන්නේ. මේකට ආවට පස්සේ මේ විදිහට තමයි ඉන්වොයිස් පැනල් එක තියෙන්නේ. මේක ටච් ස්ක්‍රීන් එකටයි normal PC එකට දෙකටම ගැලපෙන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. වැඩි අනවශ්‍ය දේවල් ගොඩාක් මේක පුරවලා කම්ප්ලෙක්ස් කරලා නැහැ. අවශ්‍ය දේවල් විතරයි තියෙන්නේ. හැබැයි මේ පැනල් එක ඇතුලේ ඔයාලට ඕන හැමදේම වගේ කරගන්න පුළුවන්. මම නිකන් බිල් එකක් දාන හැටි ඉස්සෙල්ලාම පෙන්නන්නම්. අපි දාමු දැන් මේකේ මේ සිස්ටම් එකේ කිසිම ප්‍රොඩක්ට් එකක් කලින් රෙජිස්ටර් කරලා නැහැ. මේකේ ෆ්‍රෙෂ් ප්‍රොඩක්ට් මේ සිස්ටම් එකක් තියෙන්නේ. මෙතනින් ගිහලා ප්‍රොඩක්ට් ලිස්ට් එක බැලුවොත් එහෙම මේ විදිහට ප්‍රොඩක්ට්ස් මොකුත් කලින් දාලා නැහැ. එතකොට ඔයාලට පුළුවන් ඉන්වොයිස් පැනල් එකට ඇවිල්ලා ඩිරෙක්ට් මේ ඔයාලගේ ප්‍රොඩක්ට් ටික ඉන්වොයිස් එකට ඇඩ් කරලා බිල් එක දාගන්න. හරි මම දානවා Kingston 32GB පෙන් එකක් දාන්න. මේක කීබෝඩ් එකෙන් කන්ට්‍රෝල් ගන්න පුළුවන් ලේසියෙන්ම. UM කියන්නේ මොනවද මනින්නේ කියන එක මේකට pieces කියලා දාගන්න. quantity එක එකයි මම බිල් කරන්න යන්නේ. ජෙනරල් ප්‍රයිස් එක කියන්නේ ප්‍රොඩක්ට් එකේ ගහලා දෙන ප්‍රයිස් එක. ඒක මම මෙතන නදා ඉන්නම්. ඊට පස්සේ මෙතන මම මේක 1300 තමයි විකුණන්නේ. හරි. ඊට පස්සේ මම මේක ඇඩ් කරගන්නවා කාට් එකට. හරි මේ විදිහට අපිට අවශ්‍ය ඕන අයිටම්ස් ප්‍රමාණයක් මේ කාට් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම යනවා පේමන්ට් වින්ඩෝ එකට. මේකට පේමන්ට් එකක් කරන්න. එතකොට මේ විදිහට තමයි පේමන්ට් වින්ඩෝ එක එන්නේ. මේකෙදි ફોකස් වෙලා තියෙන්නේ පේමන්ට් කියන ෆීල්ඩ් එකට. මේකෙදි කරන්න පුළුවන් අපේ කස්ටමර් මේ ප්‍රොඩක්ට් එක ගන්න රුපියල් 2000ක් දුන්නා කියන්නකො අපිට. එහෙනම් අපිට පුළුවන් මේක 2000 කියලා දාපුවම 700ක් ඉතුරු දෙන්න ඕනේ කියලා මේකේ පෙන්නනවා. හරි. ඊට පස්සේ මට ලේසියෙන්ම මෙතන බිල් එක print කරගන්න පුළුවන්. මෙතන මැසේජ් එකක් අහනවා බිල් එක print කරන්න ඕනද එපාද කියලා. අපිට print කරන්න කියලා දුන්නොත් බිල් එක print වෙනවා. එපා කියලා දුන්නොත් මේ print වෙනවා. මම මේකේදී එපා කියලා දෙන්නම්. මොකද මං ගාව print එකක් නැති නිසා. හරි. ඒ විදිහට තමයි ලේසියෙන්ම අපි මේ සිස්ටම් එකෙන් බිල් එකක් print කරගන්නේ. මම මේකේ settings panel එකට ගියොත් එහෙම මේ settings panel එකේ තියෙනවා අපිට bill එක print වෙන print එක ඊට පස්සේ මොන element එකටද focus වෙලා තියෙන්නේ කියන්නේ සමහර අය barcode එක use කරනවා සමහර අය product name එක use කරනවා එතකොට ඒක හැම වෙලාවෙම focus වෙන්න ඕන මොන field එකටද කියන එක මෙතන select කරගන්න පුළුවන් ඊට පස්සේ print layout ටිකක් තියෙනවා මේකේ තියෙන්නේ invoices එක එක අපි හදපු layout ටික මේ විදිහට preview එකක් බලා ගන්නත් පුළුවන් මේකේ. මේ විදිහට preview එක බලා ගන්නත් පුළුවන් මේකේ layouts එක. හරි මම මේක තියාගන්නම්. මෙතනින් අර print alert එක on off කරන්න පුළුවන්. print එක ඕන දෙපාද කියලා අහන එක. ඊට පස්සේ මේකෙදි පුළුවන් duplicate prints ඕන නම් ඒ ටික දාගන්න. ඒතකොට ඉන්වොයිස් පැනල් එක අපිට ඕන නම් මාරු කරගන්න පුළුවන්. අපේ මේ දැන් මම ඔයාලට පෙන්නේ බේසික් ඉන්වොයිස් පැනල් එක. තව එකක් තියෙනවා රෙස්ටොරන්ට් වලට ફોකස් කරපු එක. ඒකේ තව ඔප්ෂන්ස් ටිකක් එක තියෙන්නේ. ඒකට ඕන නම් යන්නත් පුළුවන්. ඒක මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ නැහැ. ඊට පස්සේ රෙස්ටොරන්ට් ඉන්වොයිස් පැනල් එක ගත්තොත් එහෙම මේකේ අපිට තව ඔප්ෂන් එකක් එනවා KOT එක print කරගන්න. එතකොට ඒකේ layout එක print එක උතින්ද print වෙන්න ඕනේ.
එහෙම සිලෙක්ට් කරගන්නත් පුළුවන්. මේකේ මෙතන වැලිඩේෂන් එකක් තියෙනවා. ක්වොන්ටිටි එක බලන්න ඕනද නැද්ද? ඒ ටික. හරි. ඉන්වොයිස් පැනල් එක ගැන කතා කරොත් තව මෙතන මේ සයිඩ් එකේ තියෙනවා අපිට මෙතනින් පුළුවන් ඉන්වොයිස් කලින් print කරපු ඉන්වොයිස් ටික බලා ගන්නත් පුළුවන්. එතකොට නැත්නම් ongoing ඉන්වොයිස් ලිස්ට් එක බලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට එක ඉන්වොයිස් එකක් ඕපන් කරලා ඒක ක්ලෝස් කරන්න නැතුව තව ඉන්වොයිස් එකක් ඕපන් කරලා වැඩ කරගෙන යන්න පුළුවන්. අපිට එකක් ක්ලෝස් කරලා ස්විච් වෙන්න පුළුවන් ඉන්වොයිස් දෙකක් අතර. ඕක මෙතන තියෙන හෝල්ඩ් වෙලා තියෙන ඉන්වොයිස් අතර. ඊට පස්සේ පේමන්ට් වින්ඩෝ එකට මම නැවතත් ගියොත් මම ප්‍රොඩක්ට් එක ඇඩ් කරගන්නවා. හරි මම කලින් අර ඇඩ් කරපු ප්‍රොඩක්ට් එක දැන් ඔටෝමැටිකලි මට සජෙස්ට් වෙනවා. මට තියෙන්නේ ඒක සිලෙක්ට් කරගන්න විතරයි. එතකොට ඩීටේල් එක මේ විදිහට එනවා. ඔන්න අපිට ක්වොන්ටිටි එක ප්‍රයිස් එක වෙනස් කරගන්න පුළුවන් මෙතනදීම. හරි. මේකේ පේමන්ට් වින්ඩෝ එකට ගියොත් එහෙම පේමන්ට් වින්ඩෝ එකේ කස්ටමර් ඩීටේල් ටික ඇඩ් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක ඩිස්කවුන්ට් එකක් කරනවා නම් ඒ ටික මේක පේමන්ට් කරන්නේ මල්ටිපල් පේමන්ට් මෙතඩ්ස් වලින් පේ කරනවා නම් දැන් අපි කෑෂ් තමයි මේක ඩිෆෝල්ට් සෙට් කරලා තියෙන්නේ. කාඩ් එකෙන් පේ කරනවා නම් එහෙමයි, ක්‍රෙඩිට් වලින් පේ කරනවා නම් එහෙමයි, චෙක් එකෙන් යනවා නම් එහෙමයි. එහෙනම් චෙක් ඩීටේල්ස් ටික මෙතන දාගන්න පුළුවන්. කියන්නේ එකකින් නෙමෙයි පාර්ෂලි පේමන්ට් කරන්න පුළුවන්. එක එක පේමන්ට්ස් මෙතඩ් වලින්. හරි. මම මේක මෙහෙම තියාගෙන යන්නම් GRN එකට. GRN පැනල් එකත් same ඉන්වොයිස් පැනල් එක වගේම තමයි. මේකෙදිත් අපිට පුළුවන් ප්‍රොඩක්ට් එක සිලෙක්ට් ඇඩ් කරගන්න මෙතනින්ම ඇඩ් කරලා අපිට GRN ගන්න පුළුවන්. මම දැන් අපි ගියොත් එහෙම ස්ටොක් එකට ස්ටොක් එකේ දැනට අපි කිසිම අයිටම් එකක් නැහැ ඉන්වෙන්ටරි එකේ. හැබැයි අපි GRN කරොත් ප්‍රොඩක්ට් එක මම අර ඉන්ස්ටන්ට් පෙන් එකම ගන්නම්. හරි. ඒක මේ විදිහට අපිට පුළුවන් GRN කරගන්න. එතකොට මේක කොස්ට් එක දාගන්න ඕනේ. කොස්ට් එක නොදා යන්නත් පුළුවන්. දැම්මොත් අපිට රිපෝට්ස් වල බලා ගන්න පුළුවන්. මම මෙතනින් ඇඩ් කරගන්නවා 110ට කොස්ට් එක හම්බෙන්නේ කියලා. එතකොට ඒකට තමයි amount එක හැදෙන්නේ. මෙතනින් ප්‍රී ක්වොන්ටිටි එක අපිට දාගන්න පුළුවන්. කියන්නේ මේ ප්‍රොඩක්ට් එක ගන්නකොට මෙච්චර ක්වොන්ටිටි ප්‍රමාණයක් අපිට ෆ්‍රී හම්බුණා කියන එක මෙතනින් දාගන්න පුළුවන්. ඊට අමතරව මේකේ පෙන්නනවා කරන්ට් ස්ටොක් එක දැන් කීයක් තියෙනවද කියලා. දැනට මේකේ කරන්ට් ස්ටොක් කී මුකුත් නැති හින්දා 0 පෙන්නනවා. මේක මෙතනින් අපිට ඇඩ් කරලා මෙතනත් මේකෙත් අපිට පේමන්ට් වින්ඩෝ එකට ගියාට පස්සේ කලින් එකේ වගේම තමයි අපිට පේමන්ට් වින්ඩෝ එක පෙන්වන්නේ. මෙතන අපි ක්‍රෙඩිට් වලට තමයි ફોකස් කරලා තියෙන්නේ. මේක ඕන කෑෂ් වලට දාගන්න පුළුවන්. මේ amount එක මම කෑෂ් විදියට පේමන්ට් කරනවා. හරි. මෙතනින් අනිවාර්යෙන් අපි සප්ලයි කෙනෙක් සිලෙක්ට් කරන්න ඕනේ. මම UD Tech කියලා දෙන්නම් සප්ලයි. එයාගේ contact number එකක් දාගන්න ඕනේ. හරි මම contact number එකකුත් set කරගත්තා. මෙතන short keys වලින් මට move වෙන්න පුළුවන්. හරි. දැන් මම කෙලින්ම මේක payment කරගන්නවා. හරි. ඒ විදිහට අපිට GRN එක කරන්න පුළුවන්. දැන් අපි ස්ටොක් එකට ආවොත් මම ක්ලෝස් කරලා ආපහු ගන්නම්. අපි එක ක්වොන්ටිටි එකක් තමයි මේ GRN කරේ. ඒක මෙතන පෙන්නනවා. මෙතන GRN history එක අපිට බලා ගන්න පුළුවන්. මේක මොන GRN වලින්ද අපිට ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. ඊට පස්සේ ඉන්වොයිස් පැනල් එකට ගිහලා අපි ඉන්වොයිස් එකක් කරොත් මේ ක්වොන්ටිටි එක ඒ අපි ඉන්වොයිස් කරන ක්වොන්ටිටි ප්‍රමාණයට අඩු වෙනවා. දැන් මෙතන එකක් තියෙන හින්දා එකක් ඉන්වොයිස් කරන්න පුළුවන්. එතකොට මේක 0 වෙනවා. මේකෙදි මල්ටිපල් ප්‍රයිසස් වලින් තිබ්බොත් ඒ කියන්නේ අපි එක GRN එකකදී කලින් එකදී කියනවා 1300 ගන්න. ඊට පස්සේ අපි GRN එකක් දිහා හම්බ වෙනවා 1400 ගන්න. එතකොට ප්‍රයිසස් දෙකකින් තමයි ඉන්වෙන්ටරි එකේ මේ අයිටම්ස් තියෙන්නේ. එහෙම වෙන ලාවල් වලදී ඉන්වෙස්ට් කරනකොට අපිට පෙන්නනවා මෙතන ප්‍රයිසස් දෙකෙන්ම ක්වොන්ටිටි තියෙනවා. කොහොමද ඉන්වෙස්ට් වෙන්න ඕනේ කියලා අපිට පවර් ප්ලග් එකේ පෙන්නනවා. හරි. දැන් අපි ගියොත් ප්‍රොඩක්ට් ලිස්ට් එකට අපිට බලා ගන්න පුළුවන් අපි දාපු ප්‍රොඩක්ට් එක මෙතනින් ඇඩ් වෙලා තියෙනවා. ඒකේ ඕනනම් අපිට පුළුවන් බාකෝඩ් එකක් print කරගන්න. මේකේ එක ලේඅවුට්ස් තියෙනවා ප්‍රීවියව් එක කරන් බලන්න පුළුවන්. ඊට අමතරව මෙතන අපිට පුළුවන් ප්‍රොඩක්ට් වල මේ ප්‍රොඩක්ට් එක ඒකෙන් සබ් ප්‍රොඩක්ට් එකක් හැදෙනවා නම් හිතන්න අපි ලියනවා හාල්
නමයි හාල් මේ උරයක් ගෙන කිලෝ 50යි. ඒක අපි ලූස් විකුණනවා කිලෝ වලින්. එතකොට අපිට පුළුවන් ප්‍රොඩක්ට් එක මෙතන සබ් ප්‍රොඩක්ට් එකක් හදාගෙන ඒක මොන ප්‍රොඩක්ට් එකෙන්ද අඩු වෙන්න ඕනේ කියලා ඉන්වෙන්ටරි අඩු වෙන්න ඕනේ විදිහ දාන්න. එතකොට අර අපි කිලෝ 50 බෑග් වලින් ක්වොන්ටිටි එක අඩු වෙන විදිහට සිස්ටම් එක හදාගන්න පුළුවන්. ඊට අමතරව මේකේ සිංග්ලිෂ් වලින් ටයිප් කරගන්න පුළුවන්. දැන් අපිට මේ කින්ස්ටන් කියන නම මේක view එකේ ඉන්නේ හින්දා අපිට edit කරන්න බෑ. අමාරු වෙන්න අලුත් new product එකකට. හරි new product එක ගිහිල්ලා මම මෙතන සිංහල වලට දාගත්තොත් මම මේ විදිහට ටයිප් කරනකොට සිංග්ලිෂ් එකට මාරු වෙනවා. එහෙම කරගන්නත් පුළුවන්. තාම මේකේ ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. මම ඒ ඔක්කොම විස්තර කරන්නේ නැහැ මේ වීඩියෝ එකේදී. මේ විදිහටම අපි සප්ලයි කෙනෙක් ඇඩ් කරා ඒක පර්සන් ලිස්ට් එකේ මේ විදිහට පෙන්නනවා. කස්ටමර් කෙනෙක් අපි ඉන්වොයිස් එකෙන් දැම්මත් ඒකත් මේ විදිහට පෙන්නනවා. හරි. සිස්ටම් එකේ තව ගත්තොත් කොටේෂන් ඉෂුව ගන්න පුළුවන්. ඊට පස්සේ ජොබ් නෝට් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ආයි තියෙනවා. ක්‍රෙඩිට් කස්ටමර්ස් හැන්ඩල් කරන්න පුළුවන්. කස්ටමර් සප්ලයි දෙන්නගෙම ක්‍රෙඩිට් මේ බුක් එකක් හැන්ඩල් කරගන්න පුළුවන්. ඊට අමතරව මේකේ ට්‍රාන්සැක්ෂන් දාගන්න පුළුවන්. අපිට සිස්ටම් එකේ ට්‍රාන්සැක්ෂන් ඇඩ් කරගන්න පුළුවන්. කියන්නේ දැනට අපි GRNS සහ ඉන්වොයිස් එකක් කරා. ඒ දෙකේ පේමන්ට් කෑෂ් විදිහට දුන්න නිසා ට්‍රාන්සැක්ෂන් එකක් විදිහට මෙතන මාක් වෙලා තියෙනවා. ආදායමක් සහ වියදමක්. මේක අපිට රිපෝට් වලට ගිහලා බලා ගන්නත් පුළුවන්. ට්‍රාන්සැක්ෂන් රිපෝට් එක ගත්තොත් මේ විදිහට පෙන්නනවා. සරි මම ඉන්වෙස්ට් රිපෝට් එක අරගත්තේ. හරි. හරි මේ වීඩියෝ එකේ මම ඇත්තට කතා කරන්නේ ඔයාලටත් මේ සිස්ටම් එක ගන්න පුළුවන්. අවශ්‍ය විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. අපිට කතා කරනකොට ගන්න පුළුවන්. Thank you.